මාරේ තැනක් නේ. මාත්තුර්නේ මේ දකින්න දේවල් තියෙනව නේද? මේවා ඔක්කොම ඇලෙක්සැන්ඩර් රජතුමාගේ තමයි. මගේ නන් නෙවෙයි. මේ ඔයගොල්ලන්ට අර ඔතන තියෙන ඔටුන්නයි අඳින අඳුමයි පේනව නේද? ඒවා හරිම ෂෝක්. ඒ වගේම මේ අඳුම ගැන ජනප්‍රවාද එක එක ස්ටෝරීස් කියවෙනවා. මේක අඳගත්ත කෙනෙක් කිං ඇලෙක්සැන්ඩර් වෙනවා කියලා තමයි කියන්නේ. මන් දන්නේ නැහැ හැබැයි හරියටම විස්තරේ. ඕක තමයි විස්තරේ. මචයි කොලා මෙච්චර ලස්සන විහිළු කතාවක් මගේ අවුරුදු 20ක බලපුරුද්දට අද තමයි ඇහුවේ. බොරු නෙවෙයි. ඒක විහිළු කතාවක් නෙවෙයි. ඒක මේ පුරාණයේ ඉඳලා පැවතින කියමන. අපේ ආච්චි තමයි කිව්වේ. අර ඔයගොල්ලෝ එනකොටම ඉස්සරහ අස්සේ කීට යාර නිකන් පංච ගහවත්තේ ඉන්න රස්සය වගේ. ඒ වගේ අස්සෙක් එක තමයි කිං ඇලෙක්සැන්ඩර් මුලින්ම යුද්ධෙට ගිහිල්ලා තියෙන්නේ. යුද්ධෙට මං ගියා නෝන ගෙදර තියා. ඕම තමයි කිව්වේ. රාමජයක මහත්තයා මං ඔයා කියපු කතාවට 100%ක් එකක වෙනවා. ඕහෝ කාගේ හරි ඇඳුමක් ඇඳ පළියට කෙනෙක් රජෙක් වෙන්නේ නෑනේ අනි. ඒක මහ බොරුවක්නේ. ගයිඩ් මල්ලි මට කියන්නකෝ මහරජතුමාගේ වස්තුව තියෙන්නේ ඒව කොහෙද හංගලා තියෙන්නේ කියලා ඔයා දන්නවද? අපිට පොඩ්ඩක් ඒක පෙන්නන්නකෝ. මට හරි ආසයි බලන්න. අයියෝ මේ තියෙන මේ වස්තු වලින් කොටසක් විතරයි. සීරියස්ලි මගේ සිරා දැනුමට අනුව රජතුමාගේ ඉතුරු බඩු ටික කොහේ හරි හංගලා. ආච්චි මට හැබැයි ඒ කතාවේ හරි කිව්වේ නෑ. අන්න ඒකයි. මේ මිනිස්සයා බොරු මනස්ගාතනේ කියවන්නේ. හරි අද මං එයාගේ මනස්ගාතේ බොරුවක් කියලා ඔප්පු කරලා පෙන්නනවා. ඒයි එයාව නවත්තනවා. එයාව රත්තරන් ඇඳුම හිස්පල තනම හොරකම් කරන්න හදන්නේ. අයියෝ මොනවද ඔය කරන්නේ? අනේ ඕක නම් ගන්න එපා. මාටියෝ මමයි 10 වෙනි ඇලෙක්සැන්ඩර් රජතුමා. කවුද ඔහෙලා? ඔහෙලා කවුද? හැමෝම මගේ ඉච්චර දන නමනවා. මමයි 10 වෙනි ඇලෙක්සැන්ඩර් රජතුමා. හැබැයිටම මාටියෝ එහෙ මොකද්ද මේ නටන්න හදන නාටකම බිමට බහිනවා. මාටියෝ මොකද්ද මාටියෝ මේ නාටකම ඔක්කොම ටික විනාශ කරලා දැම්මා. ඉවරයිනේ අර වීදුරු ටිකත් එක්ක. ඔයාලට මොකක් හරි පිස්සුවක් ඇදගෙන එනවද? මට පේන්නේ මාටින්ට ඇත්තටම කවුරුහරි වෙයිලා. පේන හැටියට නම් 10 වෙනි ඇලෙක්සැන්ඩර්ගේ පවර් එක. අනේ නෑ නෑ ඉන්ස්පෙක්ටර් මාටියෝ යා කොහොමද ශක්තිමත් මිනිස්සයානේ. මාටියෝක නවත්තන්නයි කිව්වේ ඔය වැඩේ තේරුණාට මොකද්ද මේ නටන්න පිස්සුද ඔයාට? සියලු දෙනාම මගේ ඉස්සරහ දන නමනවා. මම දැන් මුළු ලෝකෙම යටත් කරගන්නයි හදන්නේ. කොමගේ රාජකීය අස්තියා. හැමෝම මගේ ඉස්සරහ ඔළුව නමනවා. 10 වෙනි ඇලෙක්සැන්ඩර් ඇවිල්ලා ඉන්නේ. කිව්වම කරුණා කරලා නවතිනවා. මම ඔයගොල්ලන්ට අත්උස්සන්න. මගේ ඉස්සර හැම කෙනාම දන නමනවා. ඒකයි යන. මේ මිනිස්යාට පිස්සු ඇදිලාද? මෙයාව අල්ලගමු. මොකක්ද අපිට මේ කරේ? කොහොමද මෙතෙන්ට ආවේ? ඩියුටියෝ යා කොහෙද? ඉක්මනට එන්නකෝ. මම එනවා. ඔයා ඔය අස්සගේ පිටෙන් බිමට බහින්න. ඇඳගෙන ඉන්න ඇඳුම ගලවලා දානවා. මේ මන් දන්නේ. මත් එනවා ඔය නාදගම. අච්චෝ ගලවනවා මාටියෝ ඔය ඇඳුම ගලවනවා ඉතින්. අමුන්ට කොහොමද මෙච්චර හයියක් ආවේ? ඔය මච්චු වෙලා. අයියෝ මොකද මේ වුනේ? 10 වෙනි ඇලෙක්සැන්ඩර් ඉස්සරහ තමුන් කොහොමද කතා කරන්නේ මොඩියා?
මොකක්ද මේ වෙන්නේ? මට පේන්නේ අද නම් සූටියෝ අපි ඔක්කොම මාටින්ගෙන් හොඳ හැටි ගුටි කන දවසක් වගේ. අනේ අපේ අම්මා නීතිය නාමෙන් නවතින්න කියලා කිව්වේ. කරුණා කරලා නවතිනවා. එහෙම නැති වුණොත් හොඳ වැඩක් කරනවා. දහවෙනි ඇලෙක්සැන්ඩර් ශ්‍රේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි. මාටියෝ අනේ සූටියෝ මේ කියන දේ අහගෙන කට වහගෙන ඉන්නවද පොඩ්ඩක්? මගේ බස්යෙන් එනවා මගේ බස්යෙන් එනවා. යටත් වෙනවා. මං යටත් වෙන්නේ නෑ කොහොමදවත්. 10 වෙනි ඇලෙක්සැන්ඩර් ඉස්සරහා තමුන් යටත් වෙනවා තමුන්. සූටියෝ මොනවද මේ සිද්ධ වෙන්නේ? මම මොනවද මේ කරන්නේ? කොහෙද දැන් ඉන්නේ? ශ්‍රේෂ්ඨයි මේගොල්ලෝ මේ මොකද කෑ ගහන්නේ? සූටියෝ මොකද? අනේ මාටියෝ ඔයා ගැන කිසිම විශ්වාසයක් තියන්න බෑනේ. එක වෙලාවකට එකක් කියනවා, තව වෙලාවකට තව එකක් කියනවා. මොකද්ද මේ පිස්සුව? මේ සූටියෝ මම මේ හොඳට බලාගෙන හිටියේ. එයාගේ ඇඟට වතුර වැටෙනකොට එයා සාමාන්‍ය තත්ත්වයකටපත් වෙනවා. බලන්නකෝ දැන් මේ වැස්සට තිබුණාම මොකද්ද සිද්ධ වුනේ කියලා. සූටියෝ වැස්ස පායගෙන යන්නේ. වැස්ස නවතින්න කලින් මං එයාගේ ළඟට ගිහිල්ලා එයාගේ ඔය ඇඳුම ගලවලා දාන්නම්. එතකොට හරි. ඔය කේම්මල් ඇඳුම ගලවලා දානවා. ඕක ගලවලා දානවා මාටියෝ. දහවෙනි ඇලෙක්සැන්ඩර් රජතුමාගේ ඇඳුමෙන් ඔහේ ඇල්ලුවේ දන්නවද? අනේ සූටියෝ මොකද්ද මේ සිද්ධ වුනේ? ක්‍රමයක් නම් තියනවා වැඩේ කරන්න. සූටියෝ ඔයා කොහෙද? සූටියෝ අපි ඔක්කොම එළියනේ. කොහොමද මෙතෙන්ට ආවේ? අපි බලකොටු ඇතුලේනේ හිටියේ ඈ. ඔයාව අත්අඩංගුවට ගන්නවා මාතින්. තමුන් හින්දා ලොකු අලාභයක් සිද්ධ වුණා. අපි හොයව අරගෙන ගිහිල්ලා අවුරුදු 10කට හිරේ දානව ආයි එළිය බලන්න බැරි වෙන්න. හිරේ යන්න මම? අනේ මං හිරේ යන්නේ මොකෝ? මං කරපු වැරද්ද මොකද්ද? සූටියෝ ඔය ඔටුන්න මට දැනුයි මතක් වුණේ. මම ඒ ඔටුන්න දාන්න ආසාවෙන් හිටියා. අපේ අම්මා බොරැල්ලේ උමම් මාර්ගය වගේ නේද? පොඩ්ඩක් ඇතුළට ගිහලා බලමු. අපොයි දෙයියනේ
මේ තියෙන්නේ ඇලෙක්සැන්ඩර් රජුරු හංගපු නිදානේ නේද? මාපියෝ ඔයා හින්දා අපිට මේ වස්තුව හම්බුණා. මේකෙන් පුළුවන් අපිට අපේ දත දියුණු කරන්න. මං ඔයාට නදීති කියලා හොඳ ටැග් එකක් අරන් දෙන්න. හැබැයි පොඩි එකක් හොඳේ. අනේ චූටියෝ මට නම් තේරෙන්නේ නැහැ. ඇත්තටම මම මොකක්ද අනේ මේගොල්ලන්ට කියන්නේ. සූටි